යෝ ගයිස් අම්මට සිරුලා තාත්තට සුරුලා ඉන්න දවසක ගෙනාව ලස්සන තවත් ලස්සන වීඩියෝ එකක්. එහෙනම් මේ වීඩියෝ එක මොකක්ද කියලා බලන්න දැම්ම channel එක subscribe කරගෙන ඉන්න. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි. අපි අද කතා කරමු කොහොමද Facebook එකේ නිල වශයෙන් ශ්‍රී ලංකාවට මොනිටයිසේෂන් ලබා දීලා තිනවා. ඒ කියන්නේ YouTube එක වගේම Facebook එකට මුදල් උපීමේ හැකියාව අපි ලබා දීලා තිනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ කන්ටෙන්ට් එකක්, ඒ කියන්නේ වීඩියෝ එකක්, ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම මුදල් උපීමේ හැකියාව තියෙනවා. කොහොමද අපි මොනිටයිසේෂන් ඔන් කරගන්නේ කියලා අපි මේ වීඩියෝ එක කියලා කතා කරමු. එහෙනම් අපි ඔයගොල්ලෝ බලන්න කරන්න ඕනේ ඔයගොල්ලන් Facebook app එක open කරගන්න. හැබැයි තව එකක් කියනවා මේ වැඩේ කරන්න ඔයගොල්ලන්ගේ Facebook account එක තිබිලා මදි. Facebook page එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මගේ Facebook page එක මේ විදිහට open කරගෙන ඉන්න මම යන්නම් මේකේ මගේ profile එකේ icon එකට. හරි. profile icon එකට ගිහපාර ඔයගොල්ලන්ට පේන මෙතන යටින් නිල් පාර dashboard කියලා එකක් පේනවා. ඒක එකපාරක් click කරගන්න. click කරලා ඉවරලා ඔයගොල්ලෝ මෙතනින් බලන්න ඕනේ ඔයගොල්ලන් කොහොමද Facebook page එකේ reach එක කොහොමද මේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියන්නේ වීඩියෝ වලට කොච්චරක් views ගිහිල්ලා තියෙනවද කියලා මේක අනිවාර්යයෙන්ම check කරගන්න මේක තමයි වැදගත් වෙන දේ. මගේ නම් අලුතෙන් හදලා තියෙන ඉඳන් හැම තියෙන්නේ followers ලා 3,303ක් තියෙනවා. ඉතින් මේ වැඩේ කරන්න ඉතින් ඕගොල්ලන්ට කියන කට්ටිය followers ලා 10,000ක් ඕන කියලා ඒ 10,000ක් මොකුත් උන්නේ නැහැ. ආමෝෂයෙන් followers ලා පොඩි ගාණක් තිබ්බත් ඇති. ඒ කියන්නේ ඕගොල්ලන්ට මොනිටයිසේෂන් ලබා දෙනවා Facebook එකෙන්. ඕගොල්ලන්ට දැන් ඉතින් මගේ අලුතෙන් පටන් ගත්ත නිසා මගේ views 500ක් ගිහලා තිනවා. followers ලා 167ක් ඇවිල්ලා තියෙනවා. like 27ක් වගේ ගිහලා තිනවා. මම දැන්ටම content monetization on වෙන්න දාලා තින්නේ. බලමු අපි කොහොම වෙයිද කියලා. ඔයගොල්ලෝ මෙහෙම බලන්න මෙන්න මේකට ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලන්ගේ කොහොමද දින 28ක් ඇතුළත මගේ views 500ක් ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ගේ බලන්න check කරගන්න මේ ටික. ෆොටෝ වලට වීඩියෝ වලට කොහොමත් මගේ audience එකේ ඉන්න followers ලා අවුරුදු 18ත් 24ත් 25ත් 34ක් අන්න ඒ වගේ limit එක තමයි. content වලට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට views කියලා දෙන පොඩි ගානේ views කියලා තියෙන්නේ. ඒ වුණාට මම දාලා තියෙන application බලමු කොහොම වෙයිද කියලා. මේකට ගියපාර ඔයගොල්ලන් පේනවා. ඉතින් තව එකක් කියන්න ඕනේ මෙන්න මේ home page එකට ගියපාර මගේ පල්ලයට ගිහලා මේ monetization tab එකට ගියපාර මගේ මෙන්න මේ tool එක පෙන්නලා තියෙනවා. කියන්නේ මම page එක හදද්දී මේ tool එක මට පෙන්නුවා. ඔයගොල්ලන් කොහොමද කියලා දන්නේ නැහැ. කියන පොඩ්ඩක් check කරගන්න. හරි. මොනිටයිසේෂන් on කරගන්න ඉතින් මේ ඔයගොල්ලන් පේනවා මෙතන උඩින්ම තියෙනවා home content මේ වගේ icon ටික. ඒකේ එකපාරම ඔයගොල්ලන් යන්න කොනටම ඊට පස්සේ කොනටම ගිහපාර තියෙනවා මොනිටයිසේෂන් කියලා. ඒක එකපාර click කරන්න. හරි. මොනිටයිසේෂන් කියලා ටැබ් එක තිබ්බාර ඔයගොල්ලන්ට මේක මේ තියෙන මොනිටයිසේෂන් ලබා දෙන ටික start content මොනිටයිසේෂන් අනේ වගේ තමයි. අපි දැන් content මොනිටයිසේෂන් කරන්න යන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම දැන්ටම දාලා තියෙන ඉඳලා මම වෙන විදිහකට ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. ඔයගොල්ලෝ පේනවා මෙතන යටින් තියෙනවා content monetization කියලා. ඒක එකපාරක් click කරගන්න. click කරගත්තා පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන යටින් submit කියලා පෙන්නනවා. මගේ ඒක නිල් පාටින් පෙන්නනවා. මම දැන්ට monetization දාලා තියෙන නිසා පෙන්නන්නේ නැහැ මගේ. හරි. අපි වෙන මේකට ගිහිල්ලා බලමුකෝ. මෙතන තියෙනවා start කියලා. ඒකට ගිහිල්ලා බලමු. මම start කියන එකේ දැන්ටම ඒකක් දාලා තින්නේ. හරි. අපි තව එකක් තියෙනවා මෙන්න මෙතන යට මේක. අන්න ඒක බලමු පොඩ්ඩක්. හරි. ඒක ඔයගොල්ලෝ පෙන්නනවා මෙතන I am කියලා මෙන්න මේ විදිහට පෙන්නනවා submit කියලා එකක්. අර මම කියන්නේ දල වශයෙන් කිව්වොත් එම අර content monetization වල වගේම ගිහිල්ලා ඉවරලා ඔයගොල්ලෝ පෙන්නනවා මෙන්න මේ වගේ තැන. ඒක එකපාරක් ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන හිස්තනක් පේනවා. ඒකට කරන්න ඔයගොල්ලන්ගේ channel එකේ link එක copy කරගන්න. මම දැන් link එක copy කරගෙන ඉන්නම්. පරස් ගාලා ගිහිල්ලා. හරි ඉතින් link එක copy කරගෙන ආවිල්ලා මෙන්න මෙතන ආයෙ මම ඊට තැනට ගිහිල්ලා link එක මෙතන paste කරන්නම්. හරි paste කරලා ඉවරලා ඔයගොල්ලෝ මෙතනින් ගහන්න ඕනේ පොඩි දෙයක්. මෙතන ගහන්න please give me monetization කියලා ගහලා මෙන්න මෙතන submit කියලා තියෙන එක submit කරන්න මෙන්න මේ නිල් පාටින් තියෙන තැන. හරි. ඒ ක්ලික් කරගත්තාට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ icon එකක් පෙන්වනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් monetization වලට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කරන්න ඕනේ ඉතින් ඔයගොල්ලන්ට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒතර home page එකේ මෙන්න මේ
පේන තීරුව කොහොමත් කොළ පාට කරගන්න ඕගොල්ලෝ බලන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ ෆොටෝ දාලා රීච් එක දාගන්න බලන්න. තමන්ගේ වීඩියෝ දාන්න අනුන්ගේ වීඩියෝ දාන්න එපා. තව දෙයක් මට කියන්න බැරුණා කොහොමද Facebook එකේ link එක copy කරගන්න කියලා. ඒකට කරන්න ඕන ඔයගොල්ලන්ගේ මේකට යන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඉවරලා මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ඩොට් තුනක් තියෙනවා. මේක ක්ලික් කරලා ඉවරලා මේක පල්ලයට ගිහපාර ඔයගොල්ලෝ දින මෙතන copy link කියලා එකෙන් link එක copy කරගන්න. ඉතින් මේ තමයි Facebook monetization on කරගන්නේ. ඉතින් මුදල් උපයන්න ඕන නම් YouTube එක වගේම අනුන්ගේ content දාන්න නැතුව තමන්ගේම දෙයක් කරලා දාන්න. ඒක වඩා සුදුසුයි. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන්ට මේ දෙන Facebook එකෙන් එන ටික ඕගොල්ලෝ follow කරොත් එimhe අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ monetization ලැබෙයි. අනිවාර්යයෙන්ම monetization ලැබෙන්න පරම වීඩියෝ එකක් ගේනවා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් දැන් මේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක දාපුවම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඔන්ලයින් මාර්ගයෙන් මුදල් උපයන්නේ. ඒ කියන්නේ eBay එකෙන් Fiverr එකෙන් කොහොමද මුදල් උපයන්නේ කියලා මම ඉස්සරහට කතා කරනවා. මගේ channel එකට ගියොත් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් YouTube සම්බන්ධව සහ අනිත් වෙබ්සයිට් වල මුදල් උපයන්න කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට සමුගන්න. ජය වේවා.